අපි අපේ ජීවිත දුවලට එබිකම් කරලා බලන්න ලෑස්ති නැහැ. අපි හැම කෙනෙක්ම කැමති අනිත් අයගේ වැරදි දිහා බොහොම අන්වීක්ෂයකින් වගේ නිරීක්ෂණය කරන්න නේද? අන්වීක්ෂයක් ඇතුව අපි කැමති අනිත් කෙනාගේ වරද දිහා එබිකම් කරලා බලන්න. හැබැයි අපි බොහෝ දෙනෙක් අකමැති විතරක් නෙමෙයි බයයි අපේ ආත්ම තුලට එබිකම් කරලා අපේ ඇත්ත ස්වභාවය නිරීක්ෂණය කරන්න. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා මේ කාල පරිච්ඡේදය තුල ඔබට කරන්න පුළුවන් හොඳම මර්ධන ක්‍රියාවක් පවතිනවා. ඔබට ඔබේ අයිතිවාරුශීලී රැකීම ආදී ක්‍රියාවන් බොහොම යහපත් ප්‍රශංසනීයයි. ඒ වුණාට ඊටත් වඩා ආත්මික වුණු ක්‍රියාවක් තමයි examination of conscience. නැතහොත් සිංහලෙන් අපි කිව්වොත් හෘද සාක්ෂය පිරික්සා බැලීමක් සිදු කිරීම බොහොම වැදගත්. ඒ හින්දා මම ආරාධනා කරනවා අපේ ප්‍රේක්ෂක ඔබ හැම කෙනෙක්ටම දිනපතාම මේ චතාරික සමයේ තීරණයක් අරන් ආරම්භ කරන්න මේ පුරුදු